ඔන්න අදත් වෙනදා වගේම ලස්සන මූවී එකක් අරන් තමයි අපි ඔයාලව හම්බ වෙන්න ආවේ. මේ මූවී එකේ නම ඩක් ඩක් ගෝස්. වැඩි කතා නැතුව අපි යමු මූවී එක පැත්තට. මේ මූවී එක පටන් ගන්නේ පෙන් කියලා පාත්තයෙක්ව පෙන්නලා. සීත කාලේ ලං වෙනකොට පාත්තීන් මේ ප්‍රදේශයෙන් දකුණට පියාඹලා යනවා. පෙන් හැමතිස්සෙම තමන්ගේ කණ්ඩායමෙන් ඈත් වෙලා ඉන්නේ එයා අනිත් අයට වඩා වෙනස් කියලා හිතන නිසා. අනිත් පාත්තීන් වගේ විනයට අනුව ඉන්න එයා කැමති නෑ. කණ්ඩායම් නායකයා ඉන්නේ කනස්සල්ලෙන්. මොකද පෙන් එයාට අකීකරු වෙන නිසා. නායකයා නොවුනත් පෙන් අනිත් පාත්තීන් අතර ජනප්‍රිය චරිතයක්. චවුසා ජී කියලා තාරා පැටව සහෝදරයෝ දෙන්නෙක්ව පෙන්නනවා. චව් දඟකාර වුණත් එයාගේ අක්කා චී හැම වෙලේම එයාව බලාගත්තා. මේ කියන තාරාවොත් ඒ වෙලාවෙම ගමන් කරමින් තමයි හිටියේ. පෙන් යාළු වෙලා හිටියේ කණ්ඩායම් නායකයාගේ දුව ජින් එක්ක. ජින් එක්ක සෙල්ලම් කර කර ඉන්නකොට පෙන් පැටලිලා බිම වැටෙනවා. පෙන් පෙරලිලා ගිහින් තාරාවොත් එක්ක දියපාරකට වැටෙනවා. එයාගේ යාළුවා ඉබ්බත් එතන ඉන්නවා. ජින් එතනට ඇවිත් තාත්තට කියනවා එයා ඉන්නේ කේන්තියෙන් කියලා. ජින්ගේ තාත්තා ඇවිත් හැමෝටම අනතුරු අඟවනවා ශීත කාලයේ ලං වෙන නිසා ඉක්මනට පිටත් වෙන්න ඕනේ කියලා. එයා කියනවා පෙන් දිගටම මේ වගේ වැරදි කළොත් එයාලට ගමන යන්න බැරි වෙනවා කියලා. රංචුවේ නායකයා පෙන්ව කණ්ඩායමෙන් එළියට දානවා. එයාට කියනවා තරුණ පාත්තේන් එක එකට පියාඹන්න කියලා. පෙන් ඒකට අකමැති වෙලා කියනවා මම තනියම යන්නම් කියලා. එයාලට කලින් එතනට යනවා කියලාත් පොරොන්දු වෙනවා. ජින් කියනවා හැමෝටම තනියම පියාඹන්න පුළුවන් වුණත් හොඳ නායකයෙක් කියන්නේ තමන්ගේ කට්ටියව ආරක්ෂා කරන කෙනාට කියලා. කොහොම හරි පෙන් නිසා චීටයි චාවෝටයි එයාලගේ රංචුව මගහරිනවා. ලොකු වල් පූසෙක් පන්නන නිසා එයාලා බටේක හැංගෙනවා. මේ ලොකු වල් පූසගෙන් බේරෙන්න එයාලා හවස් වෙනකල් බලන් ඉන්නවා. පෙන්ගේ යාළුවා ඉබ්බහනවා ඇයි ඔයාගේ කණ්ඩායම එකේ යන්නේ නැත්තේ කියලා. පෙන් කියනවා කණ්ඩායමට යනවා නම් යන්න දෙන්න මම මගේ ගමන හෙට යන්නම් කියලා. මම එයාලට කලින් එතනට යනවා කියලාත් කියනවා. පාත්තේන් ගමන පිටත් වෙනවා. ජින් ඉන්නේ කේන්තියෙන්. මොකද එයා පෙන් ගැන කනස්සල්ලෙන් ඉන්නේ. රෑ වුණාම චී චාවෝයි බටෙන් එළියට එන්න උත්සාහ කරනවා. වල් පූස එයාලට දිගටම කරදර කරනකොට පෙන් ඌව දියපාරකට විසික් කරලා ඒක නවත්තනවා. චීටයි චාවෝටයි මේක පුදුම හිතෙන දෙයක්. පෙන් නිදාගෙන ඉන්නකොට තාරා පැටව් දෙන්නත් හොඳටම නිදි. චාව් පෙන්ගු අම්මා කියලා හිතාගෙන එයාව බදා ගන්න යනවා. චී පෙන්ට කියනවා එයාගේ මල්ලි කවදාවත් එයාගේ අම්මව දැකලා නැති නිසා චාව් එයාව අම්මා වගේ කියලා තමයි හිතන් ඉන්නේ කියලා. චී කියනවා ඒ සිද්ධිය නිසා තමයි එයාලට එයාගේ කණ්ඩායම මගහැරුණේ කියලා. ඒ නිසා දැන් එයාලට උදව් කරන්න ඕනේ කියලාත් කියනවා. ඒත් පෙන් උදව් කරන්න බෑ කියනවා. මොකද එයාට එයාගේ කණ්ඩායම හොයාගෙන යන්න ඕන නිසා. එයා පියාඹන්න ගත්තට පස්සේ තමයි දකින්නේ චාව් එයාගේ තටුවක එල්ලිලා ඉන්නවා කියලා. චාව් අතාරින්න හැදුවත් ඒක හරියන්නේ නැහැ. පිඟාන දියපාරකට වැටෙනකොට පෙන්ගේ තටුවත් කැඩෙනවා. තටුවට හානි වෙච්ච හින්දා පෙන්ට ආයේ පියාඹන්න කවද පුළුවන් වේද කියන එක ගැන සැකයක් ඇති වෙනවා. එයා කොහොමද එයාගේ කණ්ඩායම ආයේ හොයාගන්නේ? පාරේ භයානක සත්තු ඉන්න පුළුවන් නිසා පයින්ම යන්න වෙයි කියලා එයාට හිතෙනවා. එයා හිතෙනවා චීවයි චාවෝවයි එක්කන් යන්න. මොකක් හරි අනතුරක් આવොත් එයාලා ඉස්සරහින් ඉඳී කියලා හිතෙනවා. එයා චී චාවෝයි ළඟට ගිහින් කියනවා මම ඔයාලට උදව් කරන්න ලෑස්තියි කියලා. එහෙම ගියොත් එයාලට එයාලයි කණ්ඩායම මුණ ගැහෙන්න සිද්ධ වෙයි කියලාත් කියනවා. මේ අතර යාට වල් පූසා පෙන්ගේ යාළුවා ඉබ්බා වල්ලගෙන ඉන්නවා. ඉබ්බා එයාගේ බය ගැන ඒ කියන්නේ පෙන්ගේ තටුව කැඩිලා එයාට දැන් පියාඹන්න බැරි එකයි චී චාවිත් එයා එක්ක ඉන්නවා කියලයි අනිත් බය ගැනයි ඔක්කොම වල්පූසට කියනවා. එයාලා දුර ගමනක් යනවා කියලා ඇහුවම වල්පූස සතුටු වෙනවා. මම අද පාත්තේක දඩයම් කරන්න යනවා කියලා එයා කියනවා. ඊට පස්සේ පෙන්වන්නේ පෙන්ක්ලව. ටික දුරක් පයින් ගියාට පස්සේ එයාලට හොඳටම මහන්සි දැනෙනවා. ඒ වෙලාවේ හොඳටම වහිනවා ගොරවනවා. එයාලා පැලක ඉන්න කිකිලියක් ගෙන් අහනවා එදා රෑ එතන නැවතිලා විවේක ගන්න පුළුවන් වේද කියලා. ඒත් පහවදා කිකිලියෝ එයාලව පන්නන්න ගන්නවා. ඒ වෙනකොට වල්පූසත් එයාලව හොයාගෙන ඇවිත් ඉන්නේ. එයාලව හොයමින් උන් කොහෙද කියලා වල්පූස කල්පනා කරනවා. පෙන් දකින්න බයිසිකලයක් පදින කාන්තාවක්. පෙන් ඒ බයිසිකලේ අරගෙන ඒකට නගිනවා. පාරේ තිබ්බ ගලක හැප්පිලා එයාලට වැටෙනවා. වල්පූසට අමතරව එතන ඌර ගොඩකුත් ඉන්නවා. ට්‍රොලියේ පෙරලිලා පූසාර ඌරන්ට යට වෙනවා. කැලෑවක ඉන්න නිසා පෙන්ට හොඳටම මහන්සියි. චී චාවෝයි පෙන්ව ඇහැරවන්න හැදුවත් එයාලට හොඳටම මහන්සි. පෙන් එයාලට කියනවා ඔයාලට පියාඹන්න පුළුවන් කියලා. චාවෝටයි චීටයි එයාලා පියාඹනවා වගේ දැනෙනවා. ඒ ටික වෙලාවක් පියාඹලා එයාලා බිමට වැටෙනවා. එයාලා කොළ ගොඩකට වැටුනම පෙන් එයාලට කතා කරනවා. ඒත් චාවෝ අතුරුදහන් වෙලා.
මොකද එයා ගුහාවක් ඇතුළට වැටිලා තියෙන්නේ. එයාලා ගුහාව ඇතුලේ චාවුව හොයනවා. ඇතුළට ගියාම එයාලා කණා මැදිරිය ගොඩක් දකිනවා. එයාලා සෙල්ලම් කරමින් ඉන්නකොට වල් පූසා එතනට එනවා. එයාලා යන්තම් ගුහාවෙන් එළියට එනකොටම පෙන්ක් පූසාව නවත්තන්න උත්සාහ කරනවා. එයාලා එතනින් ගිහින් දියැලක් වගේ තැනකට වැටෙනවා. පෙන්ක් එයාලව එතන දාලා යනවා එයාලට එයාලගේ කණ්ඩායමට කතා කරන්න කියලා. පෙන්ක් පියාඹන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලනකොට එයා වැටෙන්න ගිහින් එතන තියෙන කන්දක එල්ලෙනවා. පියඹන් එන ලේනෙක් එයාව අනිත් පැත්තේ කන්දට තල්ලු කරනවා. එයා කියනවා එයාට පෙන්ගේ තටුව හදන්න පුළුවන් කියලා. චී චාෝයේ බය වුණත් දිගටම ඉස්සරහට යනවා. ලේන පෙන්ගේ තටුවට ලී කෝටුවක් තියලා බඳිනවා. ඒ වෙනකොට හොඳටම කළුවරයි. ලේන එයාට කියනවා ඒ ආධාරකේ පාවිච්චි කරලා පියාඹන්න පුළුවන් කියලා. පෙන්ට ආයි පියාඹන්න පුළුවන් එක ගැන ලොකු සතුටක් දැනෙනවා. චී චාෝයි මතක් වෙලා එයාලා ගිය පැත්තට යනවා. චීටයි චාවුටයි එයාලයි කණ්ඩායම ගැන දැනගන්න ලැබිලා එයාලත් ඒකට එකතු වෙන්න යනවා. තාරා රංජුව නගරයකට ගොඩ බැස්සාම එයාලා පුදුම වෙනවා එයාලා කොහෙද මේ ඇවිත් තියෙන්නේ කියලා. ඒ අතරින් මිනිස්සෙක් එයාලව හොරකම් කරනවා. චීවයි චාවුවයි හොයාගෙන පෙන්ක් එතනට එනවා. තාරාවන්ව හෝටලයකට ගෙනියනවා. එතන එයාලව උයලා අමුත්තන්ට කෑමට දෙන්න ලෑස්ති කරනවා. පෙන්ක් හොරෙන්ම හෝටලේ කුස්සියට ඇතුල් වෙනවා. පෙන්ක් එයාලව එතනින් එළියට අරන් යනවා. නගරේ සෙනග වැඩි නිසා එයාලට පෙන්ග මග ඇරෙනවා. පෙන්ක් දකිනවා අර පූසා චීවයි චාවුවයි අල්ලගෙන ඉන්නවා. ඌ එයාලව ගිලින්නයි හැදුවේ. රතින්න සද්දෙට පූසා බය වෙලා කලන්ත වෙලා වැටෙනවා. පූසා පෙන්ගව අල්ලගෙන දියපාරකට පයින්නවා. පෙන්ක් බේරිලා උඩට එනවා. ඒත් පූසා ලේසියෙන් නම් අතාරින්න පාටක් නැහැ. පූසා ආයෙත් පෙන්ක්ට ගහනවා. පෙන්ගව බේරගන්න හිතාගෙන චී චාවුවයි පූසාගේ පස්සේ රජින්න ටිකක් ගැට ගහනවා. අන්තිමේදී එයාලා පූසාගෙන් බේරෙනවා. පෙන්ක් එයාලත් එක්ක එකතු වෙලා ගමන යනවා. සීත කාලේ පටන් අරන් හිම වැටෙන්න ගන්නවා. හිම පතන නිසා එයාලයි ගමනට බාධා වෙනවා. එයාලා පැටලිලා වැටෙනවා. චීටයි චාවුටයි පෙන්ක් යන්න හිටපු පාර පේනවා. පෙන්ක්ට හොඳටම මහන්සි නිසා එයා නැතුව ඉස්සරහට යන්න කියලා එයා එයාලට කියනවා. ඒත් එයාලා කියනවා එයාව දාලා යන්නේ නැහැ කියලා. එයාලා පෙන්ක්ව උස්සගෙන පියාඹගෙන යනවා. ඒත් බර වැඩි නිසා එයාලට හරියට පියාඹන්න බැරුව පහළට වැටෙනවා. චාව් පෙන්ගේ කටහඬෙන් පාත්තෙන්ට කතා කරනවා. ජින් උඩට ඇවිත් පෙන්ව අල්ල ගන්නවා පෙන්නනවා. චාව්යි චීත් එයාලත් එක්ක ඉන්නවා. පෙන්ක් හැමදේටම සමාව ඉල්ලනකොට ජින් එයාව අරන් යනවා. ඒ වගේම එයා ජින්ට කියනවා චීවයි චාව්වයි මුණ ගැහෙන්න කියලාත්. ඒ දෙන්නත් පෙන්ගේ නෑදෑයින් එක්කම නවතිනවා. ඔන්න ඔහොමයි ඒ කතාව ඉවර වෙන්නේ. අපි ආයේ අලුත් කතාවකින් හම්බ වෙමු.